Hello everyone, welcome back to my YouTube channel. මං හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් මම මේ උදෙන්ම නැගිටලා තේ බීලා හැම ලෑස්ති වෙන්නේ කැම්පස් යන්න. අපි බලමු අද දවසේ මම මොනවද කරන්න කියලා. එහෙනම් දිගටම vlog එක බලාගෙන ඉන්න. ඉතින් ඉක්මනට බෙඩ් එක අස් කරලා වොෂ් දාලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ කැම්පස් යන්න. වැඩි මුකුත් දේවල් මං ගන්නෑ. සන්ස්ක්‍රීන් ගාලා, බේබි පවුඩර් මොනවාරි ගාලා, පොඩ්ඩක් බ්ලෂ් ටිකක් ගාලා, අයිලයිනර් ගාලා තමයි මම නෝමලි යන්නේ. හැබැයි සමහර දවස් වලට එහෙමවත් මුකුත් කරන්නේ නැහැ. මට මොනවා නැතත් මගේ කොණ්ඩේ හොඳට තියෙන්න ඕනේ. මට මේකප් කරන්න ඕනෙත් නැහැ. මගේ කොණ්ඩේ හොඳට තියෙනවා නම්. මේක තමයි මම අද කැම්පස් ඇඳන් යන අවුට්ෆිට් එක. ඇත්තම කිව්වොත් දැනටමත් මම කැම්පස් එකට යන්න පරක්කු වෙලා තියෙන්නේ. ඔක්කොම බෑග් එකත් පැක් කරගෙන දැන් ඉතින් ගෙදරින් යන්න තමයි යන්නේ. ඉතින් දැන් ටුක් එකේ කැම්පස් එකට යන්න තමයි තියෙන්නේ. මා රස්නයක් තිබ්බේ දානම් එපා වුණා කැම්පස් එකට යනකම්ම. මම මේ මෙතන කියන්නේ මට ලේට් වෙලා තියෙන ලෙක්චර්ස් වලට යන්න කියලා. ට්‍රැෆික් එකේ ඉද්දී මම උදෙන්ම දැක්කේ මෙන්න මේක. ඇත්ත තමයි මේවා ඉතින්. කොච්චර ලකීද කියනවා නම් මම ඔරුගොඩ වත්තේ මට ලොකු ට්‍රැෆික් එකක් හම්බ වුණා. ඔහොම වෙන හැමදාසම හිතන අනිත් දවසේ කලින් යනවා කියලා ඒත් බෑ. ඉතින් ගෙදරින් ගෙනාවු මිදිරිකකුත් කකා මම කැම්පස් එක ගාවට ගියා. ඔන්න විනාඩි 40කට විතර පස්සේ මම කැම්පස් එකට ආවා. මං එද්දි ලෙක්චර් ඇවිල්ලා හිටියේ. ඉතින් ලෙක්චර් අපිට දුන්නා ක්වෙස්චන්ස් එකක් කරන්න කියලා. දැන් ඉතින් ඒ ටික කරන්න තමයි තියෙන්නේ. මේ වෙද්දි මගේ හාපැත්තේ ඉන්න ඕනෙක් කෙනා මිසින්. ඉතින් යනකම් මම මේ තවත් යාළුවෙක්ගෙන් ඇහුවා මම ආපු නැති දවසක ලෙක්චර්ස් වල මොනවද කරේ කියලා. ඒ නෝට්ස් එක බලලා මං ඉතින් ඒ ටික පොඩ්ඩක් කම්ප්ලීට් කරගත්තා. මට තව ප්‍රශ්න ටිකක් තිබිලා මගේ යාළුවගෙන් ඒවත් අහගෙන ඉද්දී මෙන්න මෙයා ආවා. මෙන්න මේ ස්ටිච් බුක් මාක් එක දුන්නෙත් මට කැම්පස් එකේ මගේ බැජ් එකේ ඉන්න ළමෙක්. දැන් ඉතින් අපි පොඩි කතාවක් දාන ගමන් ලෙක්චරර් දුන්න ක්වෙස්චන්ස් ටික කරන්න තමයි තියෙන්නේ. One eternity later. ඒ සයවන්ට ගෙනම් ක්වෙස්චන්ස් ගොඩක් තිබ්බා. ලියලා අතත් රිදෙනවා. අවුරුදු ගානකින් කැම්පස් ආවා. අවුරුදුත් නෑ වගේ දැන්. පිටු 7ක විතර කොහම හරි ආන්සර්ස් ලිව්වා. මේ වෙලාවෙදි නම් හරිම කම්මැලි. 12ටත් ළඟයි මං හිතන්නේ. ඊට පස්සේ ලෙක්චරර් ඇවිල්ලා අපි ලියපු ආන්සර්ස් ඩිස්කස් කරා. අපි හැමෝගෙම අහුවා මොනවද අපි ලියපු ආන්සර්ස් කියලා ලෙක්චරර්. ඊට පස්සේ ඉතින් අපි ලන්ච් එකට ගියා 7th ෆ්ලෝර් එකට. මේ තියෙන 7th ෆ්ලෝර් එකේ ඉඳන් අපේ වීව් එක මට ලන්ච් එකට ගියපුවා වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් ලන්ච් එකෙන් පස්සේ ආයෙත් අපි ආවා ලෙක්චර් රූම් එකට. කැම්පස් එකේ තමයි ලස්සනට ඉන්නේ. මම කිසිම ලිප්ස්ටික් එකක්වත් නැහැ. නැචරල් බියුටි. අපි කැතයි නේ ඉන්නේ ලිප්ස්ටික් ගන්න. අයියොතර දුක් විඳින්නේ. අද අතේ ගහනවානේ. ඊට පස්සේ සෙකන්ඩ් සෙෂන් එකත් ඉවර වෙලා දැන් මේ ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඇත්තටම ගෙදර ගියේ නැහැ. පොඩ්ඩක් ප්ලෑන්ස් වෙනස් වෙනවා. බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඉතින් මට පොඩි වැඩකට යන්න තිබ්බා. හැබැයි ඊට කලින් මට වෙලාව කියන්නේ වැඩි එතනට යන්න. ඒ නිසා මායි කාව්‍යයි හිතුවා මොන හරි බීලාම යමු කියලා. ඉතින් මායි කාව්‍යයි ආවා බින්චුන් එකට. මම මේ ටික දවසකින් තමයි මේකට ආවේ. ඉතින් හැමදාම වගේ ඕඩර් කරා ස්ට්‍රෝබෙරි ඔරියෝ මිල්ක් ෂේක් එකක්. කාව්‍ය ඕඩර් කරා චොක්ලට් ඔරියෝ මිල්ක් ෂේක් එකක්. ඉතින් එතකන් අපි කියවි හිටියා. ෆයිනලි ඩ්‍රින්ක් එක ආවා. මට මේකේ ස්ට්‍රෝබෙරි ඔරියෝ මිල්ක් ෂේක් විතරයි රහ දැන්. අනිත් එකක්වත් බොන්නේ නැහැ. ගියොත් බොන්නේ ඕක තමයි. මාමා ඩැනිකා හැමදාම ඕක තමයි බොන්නේ. ඉතින් ඊට පස්සේ මට යන්න හරි වෙලාව ආවා. කාවටත් බයි කියලා මමත් ගියා මගේ වැඩේට.
පුළුවන් නම් ගෙස් කරන්න මගේ වැඩේ මොකක්ද කියලා. ටොක් එකේ යද්දි හොඳම පාර්ට් එක තමයි කොණ්ඩේ ඔක්කොම අවුල් වෙන එක. කමන්නේ ඒ වුණාට ටොක් එකේ තමයි යන්නේ. බලන්න මගේ nails වල ලස්සන. ඉතින් මම ආවා nails spa එකට පොඩ්ඩක්. මේක එන්න plan කරලා තිබ්බ ගමන නෙවෙයි. ඒ වුණාට මගේ දාලා තිබ්බ acrylic coating එක damage වුණා නිසා මට එන්න වුණා. ඉතින් මෙන්න මෙයා තමයි මගේ nail technician අපේ Debra Anthony. මෙයා මගේ හොඳම යාළුවෙක්. අවුරුදු ගාණක් ඉඳන් මෙයා තමයි මගේ nails හදන්නේ. මෙයා මෙහෙම හිටියට හරිම talented nail technician කෙනෙක්. ඉතින් ඔයගලන්ටත් ලස්සන nail set එකක් කරගන්න ඕන නම් වත්තල beauty nail spa එකට යන්න ගිහිල්ලා Debra Anthony නැත්තම් එයාට සමහර අය කියන්නේ රශ්මි කියලා. එයාට booking එකක් දාගන්න. ඉතින් මේ තියෙන්නේ අද මම pick කරපු nail design එක. කොඹ nail appointment එකෙන් පස්සේ chocolate හම්බුණා. ඉතින් දැන් මං ගෙදර යන තමයි යන්නේ. මං ගොඩක් මාස මේ වගේ simple nail designs කරන්න අර වැඩි දේවල් තියෙනවා කරන්න මාස නෑ. ගෙදර යන ගමන් අයියට document එකක් ඕනි කියලා ඒ print out එකත් අරගෙන මං ගෙදර ගියා. මේ ඉතින් අපේ අම්මා gate එක අරින්න යනකම් මං ඉන්නේ. ඇවිල්ලා wash දාලා refresh වෙලා දැන් මේ ලෑස්ති වෙන්නේ මම gym යන්න තමයි. මං gym යන්න පටන් ගත්තේ ඇත්තටම ගිය අවුරුද්දේ. හැබැයි December වලින් පස්සේ මට යන්න බැරි වුණා. ඉතින් දැන් මේ මම ආයෙමත් යන්න පටන් ගත්තා. දැන් නම් යන්න පටන් අරන් ඇත්තට මාසයක් දෙකක් විතර. මේක තමයි ඉතින් අද gym outfit එක. අයියත් එක්ක තමයි gym යන්නේ. මේ ඉන්නේ අපේ අයියා. හැමදාම වගේ ඉතින් කාඩියෝ වලින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් අද workout කරන්න තිබ්බේ legs වලට. බලමු අද කොහොමද අපි workouts කරන්න කියලා. ඔක්කොම workouts වීඩියෝ කරලා දාන්න නැති reason එක තමයි ඇත්තට මමත් gym යන්න පටන් ගන්න පොඩි කාලයක්. ඉතින් instructor කෙනෙක් කියන්නේ නැතුව ඒව කරන එක හොඳයිද නැද්ද දන්නේ නැති නිසා මම full workout එක include කරේ නැහැ මේ වීඩියෝ එකේ. කොහොම හරි පැය දෙකමාරුවෙන් විතර පස්සේ workout කරලා ඉවරයි. ගෙදර යන්න තමයි දැන් තියෙන්නේ. ඔහොම තමයි ඉතින් මගේ අද දවස ගෙවුනේ. මං හිතනවා ඔයගලන් enjoy කරන්න ඇති කියලා මගේ vlog එක. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් bye bye.